මල්ලි මම විරාජ් අයියා මම අර වීඩියෝ එක බැලුවා මමත් කැමති ඕන තැන කතා කරන්න. ඒක අර දාලා තියෙනවනේ කියන්න කියලා. මිස්ටර් කොත්තු. තේරුණාද? නෑ අයියේ මම මේ මුක්ති අයගේ මල්ලි කතා කරන්නේ. මේක මේ ඔව් කොඩින් ඔව් බං. ඉවර කොඩින් ඉවර කරන්න කියන්නේ මේ අහපන්. මෙතන ඕගොල්ලෝ නොදන්න දෙයක් වුණා මල්ලි. ඕගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ. ඕගොල්ලන්ගේ අයියා මෝඩෙක් වගේ මං වැරදි කියලා ගැව්වම මට මේ ඩුබයි වලින් ආපු කෝල් ටිකේ වොයිස් කට් ටික ඔක්කොම මම පොලිසියට දාලා තියෙනවා. හරිද? මට මේක මල්ලි ඉන්නවා අපි ඔක්කොම නොදන්න පාතාල සෙට් එකක්. උඹලා අපි මෙතන අරගන්නකොට උන් මේකෙන් ප්‍රයෝජන ගන්නවා. ඌත් අනාතයි මචං අන්තිමට මාත් අනාතයි. හොරකම් කරපු මචං රාජපක්ෂ වලුත් සැපට ඉන්නවා. හරිද? උඹලගේ අයියා නිකන් රට වෙනුවෙන් කතා කරලා ඌත් අවුලක මාත් අවුලක මචං. මේක මචං මම රටේ වෙච්ච වැරද්දට මචං ඕන වෙලාවක සමාව ගන්න ලෑස්ති. ඒ වුණාට මචං මටත් උනේ හරි අසාධාරණ වැඩක්. මට මචං ඇඬිලා ඉන්නේ. අවංකෙන් බොරු කියන්න ඕනේ. උඹලගේ අයියට මම වචනකින්වත් වැරද්දක් කරන්න ඉතින් බුදු ඉතින් ආමතුරු අයියා ලක්ෂ 5ක් ඉල්ලුවා කියලා බොරු කිව්වේ ඇයි අයියේ? නෑ නෑ අයියා ලක්ෂ පහක් එල්ලුවා නෙමෙයි. ඕගොල්ලෝ නොදන්න දේ ඕගොල්ලන්ගේ අයියා දැන් කහගෙන ආවනේ. විමුක්ති කියලා වොයිස් කට් ටික ඔය අහන්නකෝ එදා මට ආපු. ඔයා මට WhatsApp එකේ ඉන්න මම මල්ලිට පෙන්නන්න. මම බොරුවක් කියනවා නැත්නම් ඔයා කියන ලක්ෂ දේ මම 5ක් ඉල්ලුවේ ඇවිල්ලා කතාව බොරුනේ අයියා අනුමූලික නෑ නෑ ඒ නෑ කතාව ඕගොල්ලන්ගේ කිව්වේ. අයියා නෙමෙයි ඉල්ලුවේ. ඕගොල්ලන්ගේ අයියා නෙමෙයි ඉල්ලුවේ. එහෙනම් ඕගොල්ලන්ගේ අයියාගේ නම ඉන්නේ දැන් ගහන්නේ පෝස්ට් ටික. ඔව් ඕගොල්ලන්ගේ අයියාව පාලනය කරන්නේ එයා කියලා. ඔව් හරිද? ඩුබයි වලින් කතා කරපු එක්කෙනා මට account number එක දාලා තියෙනවා. මට පිස්සුද මම පොලිසියට මට මොංගල්ද? නැත්තම් මම බය වුනේ නැත්තම් මම අවංකෙන් මචං අවුල් ගියා. මොකද මචං එතකොට අයියා දරුවෝ අපේ විතරයි. අම්මට කියලා මොකද තියෙන උඹලගේ අයියා අයියලා අපේ අම්මට කියලා තියෙනවා නෑ අයියා නෑ මේ මට කරන්න දෙයක් නැහැ ඇන්ටි මේ නාමල් රාජපක්ෂ තමයි මේක හැන්ඩල් කරන්න කියලා. නෑ නෑ මල්ලි ඇත්ත. මේක පිටින් දාලා මම අයියට අප දෙන්න කිව්වා පොලිසියෙන්. උඹලගේ අයියගෙන් ආපන්. නෑ ඉතින් අයියා නාමල් ඉස්සරහම මම රාජපක්ෂට කිව්වා. කිව්වේ අපරාධනේ අයියා මේ මිනිසුත් එක්ක අපිට මම හැප්පෙන්න නෙමෙයි බෑනේ. මල්ලි කිව්වේ. මල්ලි මම නෙමෙයි කිව්වේ. එහෙනම් ඕගොල්ලෝ තේරුම් ගන්න. මට පොලිසියෙන් කිව්වේ. මම කිව්වේ නෑ. හරිද? පොලිසිය මොකක්ද මොකද්ද අන්න කිව්වේ? දුන්නේ. දැන් නෑ නෑ ඔතන උනේ මචං දැන් මේගොල්ලෝ ෆොටෝ ගහන්න ගත්තානේ. ඔව් එතකොට මචං දැන් නාමල්ලගේ ෆොටෝනේ උතන තියෙන්නේ. මාව ඔව් දැන් රටම දන්නවනේ මේක කැළඹුණානේ. ඔව් ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලන්ට ගේමක් ගහන්න මං උඹලත් එක්ක සෙට් වෙලා කියලා. ඒගොල්ලෝ මට ගෙලින්න ගත්තා. ආ උඹට තේරෙනවද මෙතන වෙච්ච දේ? දැන් ආ ඒගොල්ලෝ හිතුවේ උඹලගේ අයියලත් එක්ක සෙට් වෙලා මම ඇවිල්ලා දැන් එළියට කිව්වම මම ගත්තේ නෑ මුන් හොරු කියලා මම වීඩියෝ දැම්මනේ බං. මං උන් ඔව් එක්ක කනෙක්ෂන් එකක් තියනවනේ හොරු කියලා වීඩියෝ දාන්නේ නෑනේ බං. මේක තේරුම් ගනිකෝ. අනිත් එක ඊට පස්සේ නාමල් රාජපක්ෂද මේක හිර කරන්න ගත්තේ ඇයි? නෑ නෑ මල්ලි මම මල්ලි ඒ සම්බන්ධව ඇත්තටම මුකුත් කතා කරන්න බෑ බං. හැම ඔව් ලැබ්බම රෙකෝඩ් කර කර උඹලා දානවා මචං නෑ අන්තිමට මේක නම් රෙකෝඩ් මට කරන්න කඩන බෑ WhatsApp call රෙකෝඩ් කරන්න බෑනේ අයියේ. නෑ උනත් මට කරන්න දෙයක් නෑ බ්‍රදර්. අන්තිමට වෙන්නේ ඔව් මොකද මේ නැති ප්‍රශ්නයකට මුහුණ දීලා ඉවරලා මගේ ජීවිතේ නිකන් මට වැඩකුත් නෑ. මම අවංකව මචං මට නම් කලකිරීමක් තියෙන්නේ. උඹලගේ අයියාත් පව් හරිද? ඌ කෙනත් මට ඇත්තටම දුකයි මට මචං.